Hi guys. අපි අද කතා කරන්න යන්නේ plane crash එක ගැන නෙවෙයි. අපි අද කතා කරන්න යන්නේ parts of the plane ගැන. එතකොට ඔයාලා plane එකක් දැකලා ඇතිනේ. මෙතනත් parts ටික display වෙනවා. එතකොට plane එක කොටස් මොනවද තියෙන්නේ? සරලවම ඉස්සල්ලාම plane එකේ ඉස්සරහම කොටස. ඉස්සරහම කොටස 9ක් වගේ. ඒකට අපි කියන්නේ nose එක කියලා. nose එකට උඩින් තමයි pilotsලා ප්ලේන් එක ඔපරේට් කරන්නේ. පයිලට්ස්ලා ප්ලේන් එක ඔපරේට් කරන තැනට අපි කියන්නේ කොක්පිට් එක කියලා. ඊට පස්සේ කොක්පිට් එකට පස්සේ අපි ගමු තටු. තටු වලට ඉංග්‍රීසි වලින් කියන්නේ සාමාන්‍යයෙන් වින්ග්ස් කියලා. එතකොට ඔය වින්ග්ස් දෙකේ තමාර එන්ජින්ස් දෙකත් ෆික්ස් කරලා තියෙන්නේ. ඊට අමතරව ස්පොයිලර්ස්, ඒ වගේම ෆ්ලැප්ස් වගේ දේවල් ප්ලේන් එකේ ස්පීඩ් එක කන්ට්‍රෝල් කරන්න සහ ස්ටැබිලයිසිං වලට මේ තටු වල තියෙනවා. ඊට අමතරව ප්ලේන් එකේ බොඩි එකට අපි කියන්නේ ෆියුසලාජ් නැත්නම් බොඩි කියලාත් කියනවා. ඒ වගේම ප්ලේන් එකේ රෝද වලට අපි කියන්නේ ලෑන්ඩින් ජියර් කියලා. ඊට පස්සේ ප්ලේන් එකේ පිටිපස්සෙම කොටස. ප්ලේන් එකේ පිටිපස්සෙම කොටසට අපි කියන්නේ ටේල් එක කියලා. ටේල් එක. ඊට පස්සේ ටේල් එකේ මෙන්න මේ අතර කොටසකුත් මේ අතර කොටසකුත් තියෙනවා. මේ අතර තියෙන කොටස තමයි vertical stabilizer. අනිත් අතට තියෙන කොටස තමයි horizontal stabilizer. වගේ ප්ලේන් එකේ දිශාව අපිට කන්ට්‍රෝල් කරන්න මේ වගේ එකක් තියෙනවා ප්ලේන් එකේ ටේල් එකේ. ඒකට අපි රඩර් එක කියලා තමයි කියන්නේ. ඊට අමතරව අපි පැසෙන්ජර්ස්ලා යන තැන ප්ලේන් එක ඇතුළ. ඒකට අපි කැබින් එක කියලා කියනවා. ඊට අමතරව ගොඩාක් කොටස් ප්ලේන් එකේ තියෙනවා. මේ තමයි බේසික්ම කොටස්. මේ ටික ඔයාලගේ ඉංග්‍රීසි වොකැබියුලරි එකට එකතු කරගන්න. අපි තවත් එපිසෝඩ් එකක් එක්ක වොකැබියුලරි එපිසෝඩ් එකක් එක්ක හම්බෙමු.